ඔබ කවදාහරි දැකලා තියෙනවද කුඩා මාළුවෙක් Tamanට වඩා 15 ගුණයක් විතර විශාල දැවැන්ත තල්මසෙක්ව සම්පූර්ණයෙන් ගිල දාන්න හදනවා. නැත්තම් කුඩා හමුදාවක් යෝධ අධිරාජ්‍යයක් රහසිගතව වට කරලා අත්පත් කරගන්නවා. මේක හොලිවුඩ් චිත්‍රපටයේ කතාවක් නෙමෙයි. 2008 අවුරුද්දේ ලෝකේ ප්‍රධානතම මූල්‍ය වෙළඳපළක් තුල ඇත්තටම සිදු වුණු ලෝකේ බිහිසුණුම සහ බුද්ධිමත්ම මූල්‍ය මෙහෙයුම. Tamanට වඩා 15 ගුණයක් විශාල Volkswagen සමාගම රහසිගතව ගිල ගන්න ඒ කාලේ කුඩා පෝෂේ සමාගම දියත් කළ මෙහෙයුම එලියට ආපු දවස. ලෝකේ ප්‍රකෝටිපති ආයෝජකයින්ට දිව්‍ය ලෝක තරු පෙනුණා කියලායි කියන්නේ. පැය කිහිපයක් ඇතුළත බිලියන ගණනක මුදල් ඔවුන්ටම අහිමි වෙද්දී ඉතිහාසයේ පළමු වතාවට ලෝකේ වටිනාම සමාගම බවට Volkswagen පත් වුණා. අද අපි IQ ස්ටෝරි වලින් ඔබට කියන්නේ ආයතනික ලෝකයේ සිදු වුණු දරුණුතම ෂෝට් ස්ක්වීස් එහෙම නැත්නම් යෝධයෙකු පරාජය කිරීමට කුඩා සමාගමක් භාවිත කළ රහසිගත සහ නීත්‍යානුකූල උපාය මාර්ග ගැන. සම්පූර්ණ විස්තරය බලන්න IQ ස්ටෝරි මේ වීඩියෝ එක බලන්න. මේ වගේ කතා නිතර දැනගන්න IQ ස්ටෝරි අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. Volkswagen කියන්නේ ජර්මනියේ තියෙන යෝධ මෝටර් රථ සමාගමක්. ඔවුන් දවසකට කාර් දහස් ගණනින් නිෂ්පාදනය කරන දැවැන්ත සේවක පිරිසක් ඉන්න අති දැවැන්ත සමාගමක්. හැබැයි පෝෂේ කියන්නේ බොහොම සුඛෝපභෝගී දවසකට කාර් එකක් දෙකක් විතර නිෂ්පාදනය කරන ඒ කාලේ කුඩා සමාගමක්. හැබැයි 2000 දශකයේ වෙද්දී පෝෂේ සමාගම ලෝකේ වාහන නිෂ්පාදකීන් අතරින් ඉතාම ලාභ ලබන සමාගමක් බවට පත් වෙලා හිටියේ. ඒකට ප්‍රධාන හේතුව වුණේ ඔවුන්ගේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා CEO හැටියට කටයුතු කර වෙන්ඩලයින් වීඩකින් සහ මූල්‍ය ප්‍රධානී හොල්ගර් හාටර් කියන දෙන්න. මේ දෙන්නට ඕන වුණා තමන්ගේ කුඩා සමාගමේ තියෙන ධනය පාවිච්චි කරලා අර යෝධ Volkswagen සමාගම තමන්ගේ පාලනය යටතට ගන්න. හැබැයි මේ වගේ යෝධයෙක්ව මිලදී ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒකට මූල්‍ය ලෝකයේ අතිශය රහසිගත සහ මොළය පාවිච්චි කරන සැලසුමක් ඕන වුණා. මේ කතාව තේරුම් ගන්න නම් අපි කොටස් වෙළඳපොලේ තියෙන ෂෝට් සෙලින් එහෙම නැත්නම් ෂෝටින් කියන සංකල්පය සරලව තේරුම් ගන්න ඕනේ. හිතන්න ඔබේ යාළුවෙක් ගාව රුපියල් ලක්ෂයක් වටින රත්තරන් මාලයක් තියෙනවා. ඔබ දන්නවා ලබන සතිය වෙද්දී රත්තරන් මිල රුපියල් 50,000 දක්වා අනිවාර්යෙන් බහිනවා කියලා. ඔබ මොකද කරන්නේ? යාළුවගෙන් ඒ මාලය తాවකාලිකව ණයට ඉල්ලගෙන එදාම කඩේට ගෙනහිල්ලා රුපියල් ලක්ෂයකට විකුණනවා. ඊළඟ සතියේ ඔබ හිතුවා වගේම රත්තරන් මිල රුපියල් 50,000ට බහිනවා. ඔබ වෙළඳපොලෙන් අලුත් මාලයක් රුපියල් 50,000ට අරගෙන යාළුවට ගිහිල්ලා දෙනවා. ඉතුරු රුපියල් 50,000 ඔබේ ලාභය. ඔබ භාණ්ඩයක් ණයට අරන් විකුණලා මිල පහළ ගියාම අඩු ගානට ආපහු අරන් දෙනවා. අන්න ඒ වගේ 2008 දී ලෝකයේ ලොකුම hedge fund හිතුවා Volkswagen සමාගම හරියට කළමනාකරණය වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔවුන්ගේ කොටස් මිල වැඩි. ඒක අනිවාර්යෙන් කඩා වැටෙනවා කියලා. මේ නිසා ආයෝජකින් විශාල වශයෙන් Volkswagen කොටස් ෂෝට් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ කොටස් ණයට අරන් විකුණුවා. මිල පහළ ගියාම අඩු ගානට අරන් ආපහු දෙන බලාපොරොත්තු වෙයි. මේ වෙලාවේ පෝෂේ සමාගම ඉතාමත් සූක්ෂම ක්‍රීඩාවක් පටන් ගත්තා. ඔවුන් රහසිගතව Volkswagen සමාගමේ කොටස් ටිකෙන් ටික මිලදී ගන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් ජර්මානු නීතියට අනුව යම් සමාගමක කොටස් අයිතිය 3%ත් 5%ත් ආදී වශයෙන් නිශ්චිත ප්‍රතිශතයක් පහු කරනකොට ඒ බව රජයට සහ ලෝකයට ප්‍රසිද්ධිය හෙළි කරන්න ඕනේ. එහෙම කළොත් පෝෂේ වල මේ සැලසුම හැමෝම දැනගන්නවා. හැබැයි පෝෂේ මෙතනදි කළේ කෑෂ් සෙටල් ඔප්ෂන් කියන මූල්‍ය මෙවලම. මේක හරියට ඍජුවම කොටස් අයිති අරගන්නේ නැතුව වෙනත් බැංකු හරහා අදාළ කොටස් වල මිල වෙනස මත ඔට්ටු ඇල්ලීමක් වගේ දෙයක්. මේ නීතිමය හිඩස ඔවුන් පාවිච්චි කළා. ඔවුන් විවිධ බැංකු කිහිපයක් හරහා රහසිගතව Volkswagen සමාගමේ අති විශාල කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන්න පටන් ගත්තා. කිසිම කෙනෙක් අඩුම තරමේ වෙළඳපොළ නියාමකින්වත් මේ දැවැන්ත මෙහෙයුම ගැන දැනගෙන හිටියේ නැහැ. 2008 ඔක්තෝබර් මාසයේ කියන්නේ ලෝකයේ ආර්ථිකය කඩා වැටුණු බිහිසුණුම කාලයක්. ලෝකයේ ප්‍රකට ලීමන් බ්‍රදර්ස් බැංකුවත් බංකොලොත් වෙලා හැමෝම කොටස් වෙළඳපොලෙන් සල්ලි අදින්න පටන් අරන් හිටියේ. මේ වෙලාවේ අර කියපු ෂෝට් සෙලර්ස්ලා තවත් දැඩිව ඊටාම ආක්‍රමණශීලී විදියට Volkswagen කොටස් ෂෝට් කළා. ඔවුන් හිතුවේ මාකට් එක කඩාගෙන වැටෙන නිසා Volkswagen එකත් අනිවාර්යයෙන් බිමටම සමතලා වෙයි කියලා. දැන් මේ කතාව මෙතනින් එහාට තේරුම් ගන්න අපි ඔබට සරල ගණිතයක් කියන්න. හිතන්න මුළු Volkswagen සමාගමේම තියෙන්නේ කොටස් 100යි කියලා. 2008 ඔක්තෝබර් 26 වෙනිදා කිසිම කෙනෙක් හිතපු නැති වෙලාවක පෝෂේ සමාගම මුළු ලෝකෙටම බෝම්බයක් වගේ පත්තු වෙන ප්‍රවෘත්තියක් අතාරිනවා. ඔවුන් කියනවා මේ කොටස් 100න් කොටස් 43ක් අපේ අතේ තියෙනවා. ඒ විතරක් නෙමේ තව කොටස් 31ක් ගන්න නීත්‍යානුකූල අයිතිය අපි ගාව තියෙනවා කියලා.
ඒ කියන්නේ මේ කොටස් 100න් කොටස් 74ක්ම තියෙන්නේ පෝෂේ සමාගම ගාව. අනික් පැත්තෙන් ජර්මනියේ ප්‍රාන්ත රජය ගාවත් මේ සමාගමේ කොටස් 20ක් තිබුණා. හැබැයි රජය කොහොමටවත් මේ කොටස් ටික විකුණන්නේ නැහැ. ඒක හැමෝම දන්න කාරණා. දැන් සරලව මේක එකතු කරලා බලමු. පෝෂේ ගාව කොටස් 74ක් තියෙනවා. රජය ගාව 20ක් තියෙනවා. ඔක්කොම 94යි. ඒ කියන්නේ සාමාන්‍ය වෙළඳපොලේ වෙනත් ඕනෑම කෙනෙක්ට මිලදී ගන්න ඉතුරු වෙලා තිබුණේ අර මුළු කොටස් 100න් කොටස් 6ක් වගේ ඊටාම පුංචි ප්‍රමාණයක්. මෙන්න මෙතෙන්දී තමයි ලොකුම ප්‍රශ්නේ. අර අපි කලින් කිව්ව කොටස් මිල බහී කියලා හිතලා ණයට අරන් විකුණපු ෂෝට් සෙලර්ස්ලා ඒ වෙද්දි සමාගමේ කොටස් වලින් 12%ක්ම ණයට අරන් විකුණලා ඉවරයි. දැන් උන්ට කොහොම හරි මේ කොටස් 12 ආපහු මිලදී අරන් දෙන්නම වෙනවා. නැත්නම් ඔවුන් බංකොලොත් වෙනවා. හිතලා බලන්න මාකට් එකේ විකුණන්න ඉතුරු වෙලා තියෙන කොටස් 6යි. හැබැයි අර මිනිස්සුන්ට තමන්ගේ ණය බේර ගන්න කොටස් 12ක් අවශ්‍ය වෙලා තියෙනවා. වෙළඳපොලේ තියෙන ප්‍රමාණයට වඩා දෙගුණයක් ඔවුන්ට ඕන වෙලා තියෙනවා. මේක හරියට කාන්තාරයක වතුර බෝතල් 6ක් විතරක් ඉතුරු වෙලා තියෙද්දි වතුර නැතුව මැරෙන්න යන මිනිස්සු 12 දෙනෙක් ඒ බෝතල් 6 ගන්න පොර කනෝ වගේ වැඩක්. තමන්ගේ ජීවිතය බේරගන්න ඒ වතුර බෝතලයට ඕනෑම මිලක් ගෙවන්න ඒ මිනිස්සු ලෑස්ති. ඔක්තෝබර් 27 වෙනිදා උදේවරුව ලැබුවා. උදේ කොටස් වෙළඳපොළ විවෘත වෙච්ච ගමන්ම සිද්ධ වුණේ කාටවත් හිතාගන්න බැරි දෙයක්. ෂෝට් සෙලර්ස්ලාට තේරුණා තමන් අහුුනේ ඉතිහාසයේ දරුණුතුම මූල්‍ය උගුලට කියලා. තමන්ගේ ණය බේරගන්න ඔවුන් පිස්සුවෙන් වගේ අර ඉතුරු වෙලා තියෙන කොටස් 6 ගන්න පොර කෑවා. විකුණන්න තියෙන ඒ ටික කොහොම හරි අරගන්න ඔවුන් ඕනෑම ගාණක් ගෙවන්න ලෑස්ති වුණා. මේ දැවැන්ත ඉල්ලුමත් එක්ක එකපාරටම Volkswagen කොටසක මිල යූරෝ 210 ඉඳලා 1000 දක්වා අහස උසට නැග්ගා. කෙටි කාලයක් ඇතුළත Apple, Microsoft වගේ දැවැන්ත සමාගම් පහු කරගෙන Volkswagen සමාගම ලෝකයේ වටිනාම සමාගම් බවට පත් වුණා. මේ ක්‍රියාවලියට ආර්ථික විද්‍යාවිද කියන්නේ ෂෝට් ස්ක්වීස් කියලා. මේ සිදුවීමෙන් ලෝකයේ ප්‍රධාන පෙළේ හෙජ් ෆන්ඩ් වලට යූරෝ බිලියන 30කට වඩා පාඩුණා කියලායි කියන්නේ. සමහර ප්‍රකෝටිපතියන්ට තමන්ගේ රැකියා ආයතන සහ මුළු ධනයම බලාගෙන ඉඳද්දි අහිමි වුණා. පෝෂේ සමාගම කිසිම මහන්සියක් නැතුව එක දවසකින් බිලියන ගණනක ලාභයක් කඩදාසි මත සටහන් කරගත්තා. හැබැයි කතාව එතනින් ඉවරුනේ නැහැ. මෙතෙන්දි තමයි දෛවයේ සරදම සිද්ධ වෙන්නේ. පෝෂේ මේ විදිහට ලාභ ලැබුවත් ඔවුන් මේ දැවැන්ත මෙහෙයුම කළේ විශාල වශයෙන් බැංකු වලින් ණය අරගෙන. 2008 ආර්ථික අර්බුදයේ දරුණු වෙද්දී ලෝකේ බැංකු පද්ධතිය අඩපණ වුණා. බැංකු ණය දෙන එක නැවැත්තුවා. පෝෂේ සමාගමට ඉතුරු කොටස් ටික සල්ලි දීලා අරගන්න බැංකු වලින් තවදුරටත් ණය දුන්නේ නැහැ. අවසානයේදී පෝෂේ සමාගම යූරෝ බිලියන 10කට අධික ණය කන්දක හිර වුණා. අන්තිමේදී උනේ කවුරුත් හිතුවේ නැති දෙයක්. කුඩා පෝෂේ සමාගම විශාල Volkswagen සමාගම මිලදී ගන්නව වෙනුවට ණය ගෙවා ගන්න බැරුව හිර වුණු පෝෂේ සමාගම බංකොලොත් වීමෙන් බේරගන්න යෝධ Volkswagen සමාගම විසින් පෝෂේ සමාගම මිලදී ගත්තා. Tamanට වඩා 15 ගුණයක් විශාල දැවැන්තයව ගිලගන්න ගිය කුඩා සමාගමට අවසානයේදී ඒ දැවැන්තයාගේම කොටසක් බවට පත් වෙන්න සිද්ධ වුණා. මේ සිදුවීමෙන් පස්සේ පරාජය වුණු ආයෝජකයින් පෝෂේ සමාගමට එරෙහිව වෙළඳපොළ හැසිරවීම සම්බන්ධයෙන් නඩු දැම්මා. ඒක ඒ කාලේ බොහෝ ආందోලනාත්මක මාතෘකාවක් වුණා. ජර්මානු අධිකරණ වලින් ඒ බොහෝ නඩු නිෂ්ප්‍රභ කෙරුණා. ඊට හේතුනේ පෝෂේ සමාගම සදාචාරාත්මකව මේක කළත් ඔවුන් නීතිය අකුරටම ඉටු කරලා තිබීම. නීතියේ හිඩැස් දක්ෂ ලෙස භාවිතා කිරීම නීති විරෝධී නෑ කියන එක එතනදී තහවුරු වුණා. 2008 පෝෂේ Volkswagen ෂෝට් ස්ක්වීස් එක අපිට කියලා දෙන පාඩම ඊටාම පැහැදිලි. ව්‍යාපාරික ලෝකයේ ඇතුලේ යුද්ධ කරන්නේ අවියායුධ වලින් නෙමෙයි. මොලයෙන්, උපාය මාර්ග වලින් සහ නීතියේ හිඩැස් වලින්. කුඩා කණ්ඩායමකට උනත් නිසි සැලැස්මක් තියෙනවා නම් දැවැන්ත අධිරාජ්‍යයක් උනත් දනගස්වන්න පුළුවන්. ඒ වගේම අධික කෑදරකම සහ අවදානම් කළමනාකරණය නොකිරීම නිසා අවසන් මොහොතේ ලැබෙන ජයග්‍රහණ පවා දරුණු පරාජයන් බවට පෙරලෙන්න පුළුවන් කියලා මේ කතාවෙන් අපිට මනාව පැහැදිලි වෙනවා. මේ කතාව අහගෙන හිටිය ඔබට මේ ගැන මොකද හිතෙන්නේ? ඔබේ අදහසත් පහලින් කමෙන්ට් එකක් හැටියට ලියන්න. මේ වගේ ලෝකයේ සිදුවුණු අරුම පුදුම කතා හරිම විස්තරේ සිංහලෙන් දැනගන්න IQ Story අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.